ආයිබෝවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ කියන සර්වනාම පදයේ පිළිබඳව. මේ කියන්නේ උත්තම පුරුෂ ඒක වචන සර්වනාම පදය. එතකොට මේකෙම බහුවචන රූපය තමයි හම් කියලා කියන්නේ. හම් කියන පදයක් සමග හම් ලෝක කියන පදයකුත් යෙදෙනවා දකින්න පුළුවන්කම තියෙනවා. මේ දෙකම උත්තම පුරුෂ බහුවචන රූප විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. හම් ලෝක කියන පදය අර්ථකථනය කරනකොට දෙනා ජනයා සමූහයක් නැත්නම් මිනිස්සු විදිහට අර්ථකථනය කරන්න පුළුවන්කම තියෙනවා. සමූහයක් හඟවන්න හම් ලෝක කියන පදය භාවිතා කරනවා දකින්න පුළුවන්කම තියෙනවා. නමුත් මේක සාමාන්‍ය කතාබහේදී දකින්න පුළුවන්කමක් නැහැ. ඔගොල්ලෝ දන්නවනේ මේ කියන පදයට එක්ක යෙදෙන සහායක ක්‍රියාව තමයි whom. ඒ වගේම හම් කියන සර්වනාම පදයක් සමග යෙදෙන සහායක ක්‍රියාව තමයි hang කියලා කියන්නේ. මේක හැ කියන පදයක් සමග බින්දියක් යොදාගෙන තමයි ශබ්ද කරන්නේ. එතකොට ඒක නාසික්‍ය ස්වරූපයකින් තමයි උච්චාරණය කරන්න ඕනේ. hang කියලා තමයි ශබ්ද වෙන්නේ. මේකෙදී අර්ථය විදිහට ඉන්නවා සිටිනවා නැත්නම් අපි ව්‍යාකරණානුකූලව ගත්තොත් සිටිමු වෙමු කියන අදහස තමයි මේකේ අර්ථකථනයේ විදිහට නැත්නම් අර්ථයේ විදිහට දෙන්න පුළුවන්කම තියෙන්නේ. මේක වාක්‍යයක් එක්ක යොදලා බැලුවොත් හම් යහා हैं අපි මෙතන සිටිමු. අපි මෙතන ඉන්නවා. ඔය වගේ භාවිතා වෙන ආකාරය අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. මං හිතනවා දැන් ඔයගොල්ලන්ට උත්තම පුරුෂ බහුවචන රූපය පිළිබඳව අවබෝධයක් එන්නේ නැති කියලා. එහෙනම් ආයෙ හම්බෙමු. සබී කෝ නමස්කාර.